බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදිහට අංගුලිමාල මහාන වෙන්නේ මුළු රටක් අංගුලිමාලට විරුද්ධ වෙලා ඉති. මුළු රටක් විරුද්ධයි. රජයෙන් විරුද්ධයි. මරන්න හොයනවා. මරණ වරෙන්තුව දීලා තිබිච්චි මහ හොරෙක්ව බුදුරජාණන් වහන්සේ දමනය කළා, මහාන කරගත්තා. දෙවුරමට එකතු කරගෙන ආවා. පසේ නදී කෝසල රජුරුවෝ අංගුලිමාලයන්ව අල්ලන්න සේනා සංවිධානය කරගෙන පිටත් වෙලා යන ගමන් බුදුරජාන් වහන්සේට කතා කරලා යන්න ආවා. භාග්‍යතුන් වහන්සේ අහනවා, රජතුමනි මෙච්චර සේනාව සහිතව කවුරු හරි රජෙක් එක්ක යුද්ධයක් වද්ද? නෑ ස්වාමීනි, මේ අංගුලිමාල කියලා දාමරිකෙක් ඉන්නවා, මහ හොරේ. මේ අංගුලිමාල හොරාව අදනම් කම්මුතු කරන්නයි අපි මේ යන්නේ. රජතුමනි, ඔය අංගුලිමාල කියන හොරා මේ භික්ෂූන් අතරේ පැවිදිව ඉන්නවා දකින්න ලැබුණොත් ඔබ මොකද්ද ගන්න තීරණය? එතකොට කොසල් රජුරෝ කිව්වා, ස්වාමීනි මහාන වෙලා ඉන්නවනම්, වැරදි අඩුපාඩු හදාගෙන පැවිදි වෙලා ඉන්නවනම් මට ස්වාමීනි ආයේ වෙනසක් නැහැ. මං සාමාන්‍ය භික්ෂුවකට සිව්පසින් උපස්ථාන කරනවා වගේ මං ඔහුටත් උපස්ථාන කරනවා. ඒත් ඉතින් ස්වාමීනි ඔය වගේ හොරුන්ට කොහෙන්ද එහෙම වාසනාවක්? බුදුරජාණන් වහන්සේ මේ මොහොතේ තථාගතයන් වහන්සේගේ රන්වන් වූ ශ්‍රී සුගත හස්තයෙන් රජුරුවන්ගේ අත අල්ලගත්තා. කොසල් රජුරුවන්ගේ අත අල්ලගෙන කිව්වා, රජතුමනි මේ ඉන්නේ අංගුලිමාල. බුදුරජාණන් වහන්සේ අත අල්ලන් හිටියේ නැත්තම් අංගුලිමාලයන් වහන්සේගේ ඉස්සරහා මේ අංගුලිමාල කියන අඳුන ගන්න එක වාව ගන්න බැරුව ඒ රජුගේ ලය පැලෙන්න තිබ්බා. එච්චර තේජස් ඇති චරිතය අංගුලිමාල. එච්චර බියකරුයි, එච්චර මිනිස් හිත් බයට පත් කරලා තිබ්බ අංගුලිමාල. මිනිස්සු ගෙවල් දොරවල් සම්පූර්ණයෙන් දාලා රජුරුවන්ගේ මිදුලට ඇවිත් රජ මිදුලේ උද්ඝෝෂණ කළා, අපි ආයේ ගෙවල් දොරවල් වලට යන්නේ අංගුලිමාල මැරෙනකන්. එහෙම භයංකාර චරිතය. අන්තිම රජුරුවන්ට දීපු වචනේ ආපහු ගන්න බෑ. රජුරෝ ශක්‍ත්‍රියෙක් කිව්වා, ස්වාමීනි මම ශක්‍ත්‍රියෙක්, මං දීපු වචනේ ආපහු ගන්නෑ. මම මේ අංගුලිමාලයන් වහන්සේව භික්ෂුවක් විදිහට පිළිගන්නවා. මං අංගුලිමාලයන් වහන්සේට සාමාන්‍ය භික්ෂුවකට වගේ උපස්ථාන කරනවා. අංගුලිමාලයන් වහන්සේට සැවැත් නුවර තමන් මිනිස්සු මරපු ගෙවල් වලටම පාත්‍රය අරගෙන පිණ්ඩපාතේ වඩින්න සිද්ධ වුණා. ඒ පිණ්ඩපාතේ යද්දී උන්වහන්සේට මුණ ගැහෙනවා. අම්මලා දරු පැටවු දෙන්නත් එකතු කරගෙන ඇවිත් කියනවා, ස්වාමීනි ඇයි මේ පොඩි උන්ගේ තාත්තව ඔබ වහන්සේ මැරුවේ? පුච්චන්න බෑ හිත. ඒක මහා අද්භූත හිත. අරහත්ත්වයට පත් වෙන්න පෙර තිබිච්ච ඒ හිත අද්භූතයි. ඒක පුච්චන්න බෑ. ඒක පාරවන්න බෑ. ඒක වෙහෙසට පත් කරන්න බෑ. ඒක පීඩාවට පත් කරන්න බෑ. පරණ ප්‍රශ්න මතක් කරලා ගින්දර දෙන්න බෑ. අංගුලිමාලයන් වහන්සේ කාටවත් පාරවන්න බැරුව ගියා. කවදාවත් බුදුරජාණන් වහන්සේ ගාවට ගිහින් ඇඩියාවක් කියලා නෑනේ. අනේ ස්වාමීනි අද කට්ටියක් මෙහෙම කිව්වා, දුකේ බෑ ස්වාමීනි. මොකුත් නෑ. අනේ ස්වාමීනි මේ සැවැත් නුවර මේ මම්ම මරපු මිනිස්සුන්ගේ ගෙවල් වලට පිණ්ඩපාතේ වැඩිදි නිකන් මට මොකද්ද වගේ මේ කණ එක මට yaadෙන්නේ නෑ වගේ. ස්වාමීනි මං රජගහ නුවර පැත්තට ගිහින් පිළිවෙත් පුරන්නද කවදාවත් අහලා නෑ. විස්මිත හිත්. උන්වහන්සේ පුරුදු කළේම අසති ක්‍රමයේ සිහි කළේ නෑ. එක්කක්වත් සිහි කළේ නෑ මම මිනි මැරුවා සිහි කළේ නෑ. මම මිනිස්යන්ට දයානුකම්පා වුණේ නෑ සිහි කළේ නෑ. අන්තිමේ තමන්ට පිළිසරණ දෙන්න කියලා වනයේට ආපු බුදුරජාන් වහන්සේගේ පසුපස්සෙත් තමන් කඩුවක් උස්සගෙන කිලෝමීටර් 30ක් පැන්නුවා මරන්න. තමන්ට පිහිට දීපු තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේව මරන්න පැන්නුවා. සිහි කළේ නෑ. පීඩාවට පත් වෙන දේ සිහි කළේ.